සුබ සන්ධ්‍යාවක් මා හිතුන රැඳී සිටින මගේ ආදර ජනතාවට මගේ සුබ පැතුම්. විසිපයේ කොළඹ මහනගර සභාවට තරම් කරන්නේ අපි ස්වාධීන කණ්ඩායමක් ලෙස ඒක තමයි අපේ ධාතු කැටි මතක ඇති හැම කෙනාටම එහෙම නේද? මතක කරන් දෙපා. ඒ වගේම අපේ රවීන්ද්‍ර උදයසාන්ත මැතිතුමන්ටත් ඒ වගේම අපේ සමීර පීරිස් මැතිතුමන්ටත් ඒ වගේම මගේ කණ්ඩායමේ 113ක් මාත් එක්ක එකට තරඟ කර සියලු දෙනාටම මගේ සුබ පැතුම්. ඔයාලා දන්නවා මට දේශපාලනයට එන්න ඕනේද? මට පොඩි ඊනියක් තිබ්බා. දැන් අවුරුදු 6කට උඩදී අපි മന്ത്രി කෙනෙක් වශයෙන් ඇවිල්ලා අපේ ජනතාවට පොඩි සේවයක් කරන්න ඕනේ කියලා මං හිතුවා. ඊනියක් තමයි ඒක. අපිට ඒක සදා කරගන්න බෑ. අපි කාගේ කැමතිගොල්ලෝ മന്ത്രിගොල්ලෝ පස්සෙන් ගියා හැම කෙනාගේ පස්සෙන් ගියා. ඒත් අපිට වැඩක් දුන්නේ අපේ ඉන්න තරුණ කොල්ලොන්ටවත් රස්සාවක් දුන්නේ නැහැ. ඉතින් මේ മന്ത്രിලා අපිට වැඩක් නැහැ. ඒත් අපි කල්පනා කරා අපිට කවදා හරි ඒ උදාහරණේ දවසක් උදා වෙයි. අපේ ජනතාවට අපේ කොල්ලොන්ට මගේ ගානේ මට කියන්න බෑ මේ ඉන්න ඔක්කොමට මේ රස්සාව දෙන්න පුළුවන් කියලා 10ක් හරි මට මගේ කොල්ලොන්ට මට රස්සාව දෙන්න තියෙනවා නම් මට ඒක තමයි ලොකුම දේ. ඒක අපේ සහෝදර මගේ අදවතේ පිළිදිවන මගේ ආදරණීය මගේ අයියා මම එයාට මම නම කියන්න කැමති නෑ. ඒ තරම් මට ආදරෙයි. මම එයාට අමුතුමක් ගත්තාම එයා මට කතා කරන්නේ කෙලින්ම මල්ලි කියන්න කියලා. මම මේ වචන ඇහුවාම කෙලින්ම ලොක්ඩවුන්. ඒ කියන්නේ එයාගේ විලාසය ඒ කතා කරන හැටි ඒ ආදරේ වැඩි හොතන මට කෙලින්ම එයා මොනාරි මං කියන මගේ කාරණේ කිව්වම එයා මට එහෙම කරන්න මෙහෙම කරන්න මාක් කර උපදේශයක් දෙනවා. මගේ ඒ අවස්ථාවේ උඩ මේ යාළුවෙක් මට හිතපුවම මොකක් හරි ප්‍රශ්නයක් උඩ මට පොඩි පරපරයක් දානවා. මගේ සහෝදරයෙක් ඒ අතරේ තවත් කියනවා මගේ පියෙක් මට කතා කරලා කිව්වා මල්ලි ඔයා ඡන්දෙල්ලන්ට ලෑස්ති වෙන්න කියලා. ඒත් මම කිව්වා මෙනික මං කිව්වා අයියේ මට අමාරුයි අයියේ මට බෑ මේ කියලා. පිස්සු කෙලින්න එපා. එන්න. ඇයි ඔයාගේ ජනතාවට සේවයක් කරන්න ආස නැද්ද කියලා. මං දවසක් දැක්ක කොළොන්නාවේ අයියත් එක්ක එනකොට වාහන 4-5ක් යනවා. ඒ හතරතුරේ වයසක කට්ටිය 3-4 දෙනෙක් හිටියා. අයියා වටපිට බැලුවා බල්ලවලා අඬ ගාලා එයාලා ඒ දවසේ 100 දුන්නා 3-4 දෙනාටම. ඒ අයියා ඒ දුප්පත් මිනිස්සුම සෑහෙන හඳුනන දුප්පත් මිනිස්සු සෑහෙන උදව් කරනවා. ඉතින් මට කිව්වේ ඒකයි. ඇයි දුප්පත් මිනිහට වඩා උදව් කරන්න කැමති නැද්ද? ඔයා දේශපාලනට වෙලා ඇවිල්ලා තනතුර ලැබලා ඔයාගේ ගමේ ඉන්න ඔයාලා සහෝදරයන්ට බැරිද ඔයාලට උදව්වක් කරන්න? මම කිව්වා ඒත් මං ජාතිකින් තමයි කිව්වේ මට අමාරුයි අයියේ කියලා. නෑ පිස්සු ආරයිට් කියලා හරි කමක් නෑ මං පටන් ගත්තා. ඊට මම බැලුවා එක මේ කොහොම හරිද පස්සේ කියලා කාත් එක්ක හරි කතා කරලා ඡන්දෙ ඉල්ලන්නේ අවුලක් නෑ කියලා. ඊට පස්සේ මට එයා කියනවා ඔයා තමයි මේ නැවේ කැප්ටන් කියලා. මගේ නැවේ 113ක් ඉන්නවා. මම ඒකේ මං කැප්ටන්ලු. ඒ කියන්නේ මම නායකයා. මගේ 113ක මං නායකයෙක්. බලන්න මම කොයිද තිබ්බේ කියලා යා. මට ගෞරවය බලන්න මාල දානවා. මාමා අයියේ මට තියෙන ගෞරවය බලන්නකෝ. ඔය දුන්නේ මගේ සහෝදරයා. මගේ අයියා. ඒ අයියාගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට යාලා 100 කියන්න ඕනේ. අපි 6 කියනවා. මට 6 කියනකොට මට තවම සතුටුයි. අද මට අරන් කියලා.
කියන්නේ මම මගේ දරුවන්ටත් එක්ක දරුවන්ටත් වගේ අපේ ළමයි දෙන්නට ආදරේ ඒ තමයි සමීර සුමීර පීරිස් මම දරුවා කියලා බලන්නේ මගේ වයස කෙනෙක් ඇටිරයි මම මයලත් එක්ක ඇසුරු කරන්නේ හැම දෙයක්ම ෂෙයාර් කරගන්නවා හැම දෙයක්ම දැන් මේ එනකොටත් මේ අනම්මන කීලා මට එන්නේ මමත් මොනාරි කියනවා ඉතින් ඒ තරම් මට ආදරේ සනත් නිසාන්ත මහත්තයාගේ බිරිඳ කිව්ව දවසක් ස්ටේජ් එක නගලා මස් මාළු ගන්න නැති බීඩි සිගරට් බොන්න නැති අරකු බොන්න නැති නායකයෙක් ඉන්නවා නම් ඒ තමයි අපේ පක්ෂේ නායකයා නාමල් මේබි මහත්තයා කියලා අපි කවුරුත් දන්නවා මස් කනවද නැද්ද කියලා කරේ දාගෙන ගන්න ඒව නේද හැබැයි මට කියන්න පුළුවන් අපේ ළමයි දෙන්න එහෙම නැහැ කන ඇති වරින් කන ඇති මන් දන්නේ මගේ ඉදිරියේ මම දැන් අවුරුදු 9ක් තිස්සේ මම අසුරු කරලා කිසිම දෙයක් එහෙම නැහැ කොයි හරි කිව්වොත් වතුරු ටිකක් බොමු කියයි වතුරු ටිකක් බොමු කියලා කියයි ඔච්චරයි මම අදටත් එයාලා දැකලා මාත් එක්ක අරකු ටිකක් බොනවා සිගරට් ටිකක් බොනවා දැකලා නැහැ මස් නම් කනවා ඇති ඔව් මස් කන්න නැති කවුද අප්පා ඉන්නේ නේද ඉතින් අර සනත් මහත්තයා බිරිඳ කියනවා මේ මස් මාළු කන්නලු එයා එන පන්සලේ තමයි දියන්න ඕනේ එහෙම නේද එහෙනම් මම ඇත්තටම ඔයයන්ට බොරු කියන්න කැමති නෑ ඒ දේශපාලනට මම ඇවිල්ලා මට තනතුරක් ලැබෙයි දැන් මම කොහොමද දන්න මිනිස්සු අඬගන්නේ මන්ත්‍රීතුමා නායකතුමා කියලා මම හිතනවා මම අතරම මන්ත්‍රී කෙනෙක් වෙලා කියලා මට හිතෙනවා ඕක ඇත්ත මන් දිල්ල ඉවරයි ඒ ඔයාලගේ ආශිර්වාදේ මගේ ජනතාව මගේ දුප්පත් ජනතාවගේ ආශිර්වාදේ මම දිල්ල ඉවරයි මට ඕනේ අපේ ගමට හොඳ නායකයෙක් එන්න ඕනේ දුප්පත් ජනතාවට පොඩි සේවයක් කරන්න ඕනේ මම මේ දවස් ටිකේ කොමාරි සුමාන දෙක කාලයක් තුල ගෙවල් 15000කට ආසන්න මොකද 20000කට වගේ ගියා හැම ගියක් ගන්නම ගියා අපි දුප්පත් මිනිස්සුත් එක්ක ඇසුරු කරලා තියෙනවා එයාලත් එක්ක මගේ මොකක් හරි මොනාරි ඉල්ලන්න ආවොත් මම එයාලට දෙන රුපියල් 100ක් 200ක් 500ක් 1000ක් 5000 කොහොම දෙනවා මම ඒ මිනිස්සු බලලා දෙනවා දීලා තියෙනවා ඉතින් ඒ කට්ටියගේ මම හතුලාන්ත බැලුවේ නෑ දුප්පත් වුණාට මම මේ දවස් ටික අර ගෙවල් වලට ගියාම මිනිස්සු ගෙවල් බලද්දී මට මාර දුකක් සමහර ෆ්ලැට් එකේ මේ ගෙවල් වලට ගියාම සමහර ගෙවල් වහගෙන ඉන්නේ ඒ කියන්නේ සමහර ගෙවල් අරගෙන ඉන්නවා ඒ වහගෙන ඉන්න මිනිස්සු සාමාන්‍යයෙන් තියනවා කාල බිල පන්නේගේ ටීවීයක් හරි බලන් ඉන්නවා සාමාන්‍ය අරගෙන ඉන්න මිනිස්සු මොනවද හිතන්නේ මට කවුරු හරි මොනාරි ගෙල්ල දෙයි කියලා මේ වහගෙන ඉන්න මිනිස්සු අපේ මොනාරි ඉල්ලයි කියලා වහගෙන ඉන්නේ මම යනකොට ගියක් බබක් ටක් ගාලා මං ටක් ගාලා ළඟට ගිහලා තට්ටු කරලා අයියයි කිව්වා මේ ඔයාලා මේ යමක් දෙන්න ආවා දොර වැව්වනේ මොකද්ද කිව්වා මං තැපෑලෙන් එවන්නම් කියලා මං ආවා ඒව තමයි මිනිස්සු මහලඟ ගොඩාක් තියෙනවා නම් ඇත්තටම මේ එක මිනිස්සෙක්වත් මම බඩගින්න දාන්න කැමති නැහැ එක මම කොහොමද මේ 20000ක විතර ගියේ අවස්ථාවේ මං ගෙවල් 36ක් මම ලියාගත්තා ඒ තමයි ගොඩාක්ම අසරණ දුප්පත් මම ගේකට ගියාම ඒ ගෙදර කරන්ට් එක බොක්ස් එක නැහැ වයර් නැහැ මුකුත් නැහැ ෆෑන් නැහැ කරන්ට් නැහැ වතුරත් නැහැ ඒකේ ළමයි තුන් දෙනායි ආච්චි ඒ ළමයින්ගේ අම්මගේ නංගි එකයි පේන්නේ මං ආවා මොකද කියලා නෑ අපි පොඩි ගෙවල් වල හිටියේ අපිට නිවාස දුන්නා මේකේ ඔය ඉන්න ඔය මත්ලව බොන කට්ටිය ඔක්කොම ගලවලා ඉතින් එයාලා කිව්වා බලන්න මේ කරන්ට් එක මුකුත් නෑනේ අපිට කරන්න අමාරු වෙන්නේ කියලා පස්සේ යකවලු නෑ ඔයාලා මේක දීපු එක ලොකු දෙයක් ඔයාලා ඔක බලලා මොකක් හරි කරගන්න කියලා ඒ මිනිස්සුන්ට ඒක රුපියල් 45000ක් ඕනේ ඒ දවසේ ඒ බොක්ස් එක දාලා වයර් දාලා ඒක හරි ගස්සන්න කරන්ට් එක ගන්න 16000ක් දීලා ගන්න කොහොම හරි 75000ක් විතර ඕනේ ඒ මිනිස්සුන්ට ඒක දෙන්න ශක්තියක් නැහැ. දැන් මට කිව්වා මේමයි වෙන්නේ අපි මම ඔයාලට මේ ඔක්කොම ඡන්ද ටික දාන්නම් කියලා. මං කිව්වා ඔයාලගේ ඡන්ද මට එපා. මගේ කාගේ හරි මගේ සහෝදරට මේ විදිහට තිබ්බම මම කරන්නේ නැද්ද?
මං ඩග්ගල මගේ යාළුවෙක් හිටියා සප්‍රාස් කියලා. සප්‍රාස් මේක ලියා ගන්න එට වෙනකොට එට හරිය අනිත්තරේ මනුස්සර කරන්ට් එක අරන් දෙන්න මම මේ මිනිස්සුන් ටීවී එකකුත් අරන් දෙනවා කිව්වා. ඒ වගේම මම මේ දේශපාලන අල්ලසක් දෙනවා නෙමෙයි මට මොනවා වුණත් කමන්නේ නැහැ. මම හදවතින් මේ මිනිස්සුන්ට නෑ අරන් දුන්නා. මම අරන් දුන්නා. මේ මිනිස්සුන්ට කරන්ට් එකත් අරන් දුන්නා, වතුරත් අරන් දුන්නා. ඒ දෙයන මිනිස්සුනේ මම ඒගොල්ලෝ මිනිස්සු මේ වතුරට මොනවද කරන්න කියලා. බටේ තියෙන ගෙවල් වලට ගිහිල්ලා එම්මෙන් උදව්පදව කරලා බාල්දි දෙක අරගෙන එකතු කරලා අපි එකෙන් පොඩක් එම මූණකට උදගෙන ඉන්නවා. කරන්ට් එක නෑ ගෙදර නෑ ගන්න. බලා ගන්න ඔබදී. පවුනේ කවුරු මිනිස්සුනේ. මිනිස්සු බලන්නේ ඕවා. අල්ලපු ගෙදර මිනිස්සු පොඩ කන්න පොඩ මම කරේ උදව් කරයි. ඉතින් මේ මිනිස්සුන්ට තියෙන්න බෑ දෙන්න. ඒ මිනිස්සුන්ට නැහැ. ඉතින් කොහොම තමයි දුප්පත් සෑහෙන්න තව ගොඩක් 36ක් මම ලියාගත්තා. මේ ගෙවල් 15 20ක් ගිහිල්ලා 36ක් ලියාගත්තා. මේ නැතිවරණය වුණාන් පස්සේ ඒ මිනිස්සුන්ට මට පුළුවන් විදියට මොන හරි මං ගිහිල්ලා මිනිස්සුන්ට බඩු හරි මොන හරි බෙදනවා. මේ දේශපාලන යවුවන් පස්සේ දැන් අපි මේ මිනිස්සුන්ට දෙන්න ගියාම අන්න දැක්කද මිනිස්සුන්ට සල්ලි දීලා මේ මිනිස්සු ඡන්දෙ ගත්ත කියලා. මං ගෝ මට ඡන්දෙත් එපා. ඒ මිනිස්සුන්ට ඡන්දෙත් නැහැ. දැන් වතුරු ටික කරන්ට් එක අරන් දෙන්න මිනිස්සු ඡන්දෙත් නැහැ. ඕන ආන්න පුළුවන් කවුරු හරි. ඒ කියන්නේ ලියාපදිංචි වෙලාත් නැහැ ගාම් සේවාත්ය ගාව. ඉතින් ඒකට යන්නත් වෙලාවක් නැහැ මිනිස්සුන්ට. ඒ තරමට දුක්පත් මිනිස්සු ඉන්නේ. මට පේනවා මට සෑහෙන මම මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා. මරණයක් ආවොත් මම පණ අතර දෙනවා. දැනුත් මම මිනිස්සුන්ට සෑහෙන උදව් කරලා තියෙනවා. මට ඉතින් මට මගේ පුළුවන් මට්ටමින් තමයි මම මිනිස්සුන්ට උදව් කරන්නේ. තියනවා නම් තව ගොඩාක් දෙනවා. තියනවා ඉතින් අපිට ජීවත් වෙන්න තියෙනවා. අපේව දීලා අපිත් ඔය தත්තෙට එන්න බෑනේ. ඒකින්ද තමනාසිර කියන මගේ ආදර ජනතාවට මගෙන් ඇත්තටම මේ අපේ ගමට මං සේවයක් කරනවා. මං බොරු කියන්නේ කැමතිත් නෑ. පස්සේ ආලා කවදාද කියයි අන්න තව බොරුකාරයෙක් යනවායි කියලා. මට අයව ආන්න බෑ. කැමතිත් නෑ. ඒ මොනොත් මේ දේශපාලනේ මං අයින් වෙනවා. මට එපා. මිනිස්සුන්ට කියලා බෝටයක් ගාලා මං කියන මේකෙන් අයින් වුණා කියලා. මට ඕනේ මගේ ජනතාවට මොකක්ද හරි පොඩි සේවයක් කරන්න ඕනේ. මම මේකටපත් වුණොත් ඇත්තටම රස්සාවල් මට හම්බෙයි 10ක් 15ක් හරි 20ක් හරි. මගේ කියලා බලන්නද මං සුදුසු ළමයින්ට ආරම්භ දෙනවා. ඒ ළමයි. ඇත්තට මේ ගෙවල් ටිකක් මම බලලා තියෙන්නේ කාට දෙන්න ඕනද කියලා. ඒක මම අනිවාර්යෙන් දෙනවා. මේ හැම කෙනාටම මම රස්සාවල් දෙන්න බෑ. මේ ගෙවල් දෙන්න බෑ. ඒ කියන්නේ මේ නගර සභාව ඡන්දයක් නේ. ඒකින්ද මට ඒක වැඩි කරන්න බෑ. මගෙන් පුළුවන් මට්ටමින් පොඩි දේවල් මගෙන් ආවොත් මගේ ඇත්තටම මම සේවයක් කරනවා අපේ ගමට. අපේ රටේ වල තරුණ නායකයෙක් ඉන්නවා. අපේ රටේ තරුණ නායකයෙක් ඉන්නවා. ඒ ආණ්ඩු දිසානායක මහත්තයා අපේ ජනාධිපතිතුමා. ඇත්තටම එයා මා මැතිවරණයේදී විවිධ පක්ෂයේ මහත්තුරු ඇවිල්ලා කිව්වා අපිට උදව් කරන්න කියලා. අපි ආවත් අර ප්‍රතික්ෂේප කරන්නේ අපි කියන හරි මාත්‍යාරි වැඩේ කරමු කියලා යවලා අපේ කට්ටියත් එක්ක අපි කතා කරගත්තා අන්ද සහෝදරයාට මේ ඡන්දෙ දෙමු කියලා. ඒ වගේම දැන් එයා ජනාධිපති කෙනෙක්. එයාට මේ ලොකු කැඩිච්ච බිල්ඩිමක් බාර දුන්නේ. ඒ බිල්ඩිම ගන්න කොහොමද දැන් අවුරුද්දක් හරි යයි. මේ මිනිස්සු දැම්ම කියන අයියෝ ඌ හරියන්නේ මූත් එකයි අරුත් එකයි කියලා. ඒක හරියන්නේ නැහැනේ. පොඩ්ඩක් ඉවසලා බලන්න කරයි. ඒ වගේ හොඳ නායකයෙක්ව පත් කරා වගේ දැන් අර ඉස්සර පොලින් තිබ්බනේ දැන් පොඩ්ඩක් අඩුයිනේ. මිනිස්සුන්ට මොඩ නැතුණත් පොලින් තිබ්බොත් එන අමාරුයි. දවස් ගණන් ගිහලා ඉඳයි ඊයක් හරි වැඩි වුණත් කමන්නේ දීලා පාඩුවේ කියලා කාලා බිල ගෙදර ගිහින් නිදිය ගන්නවා. එහෙම නේද? පොලින් තිබ්බම අමාරුයි. එන්දා ඔයාලා දැනගන්න ඕනේ අපේ ගමට සුදුසු නායකයෙක්ව පත් කරන්න
ඒක නිකන් ඔයාලගේ වටිනා ඡන්දේ මෙතෙක්කල් ඔයගොල්ලන් කාට දැම්මත් දන්නේ නැහැ. අනේ කොහමද දැම්මා? එන මිනිස්සුන්ට කියන මිනිස්සුන්ට දැම්මා. ඔයාලගේ වටිනා ඡන්දේ මෙදා පාර මේ චාලමාමට දාන්න. මේ චාලල්ලට දාන්න. මට සර් කියන්න එපා. මාත්‍ය කියන්න එපා. ඒ බැඳීම ඈත් වෙනවා. ආදරෙන් කතා කරන්න. චාලයියා එක්ක චාලමාම චාල 100 කීයක් කමන්න වයසයි මම. මගේ ආදර ජනතාවට කියනවා. ඔයාලා දුප්පත් ජනතාවට මම කියන මොකද්ද? මැයි අයියා හුදේ පාන්දර නැගිටලා තමන්ගේ රාජකාරී කරලා ඔය වටිනා ඡන්දය ධාතුකට ඉදිරියේ කතරේ ගන්න අපේ ජනාධිපතිතුමා මොනවද කිව්වේ දන්නවද? දිනන්න ඕන. ලොවෙත් නැතුව දිනන්න ඕන. ඒ වගේම මම ඔයාලගේ ඕක බලාපොරොත්තු වෙනවා. දාන්න මගේ ආදරේ ජනතාවට කියන්නේ පළවෙනි වතාවට මම ඉල්ලන්නේ මට දාන්න ඡන්දයක්. දාලා බලන්න දවසකට සතුට වෙයි. දවසකට සතුට වෙයි. මං චාලමාමට ඡන්දෙ දැම්මා. චාලයියට ඡන්දෙ දැම්මා කියලා. ඇයි මං අත්තරින්නේ නැහැ. මං දන්නවා මිනිසුන්ගේ දුක. මම හෙතන ඉඳන් තමයි මං ආවේ. මම ඔයාලා කෙනෙක්. ඔයාලා ටැලන්ට් කෙනෙක්. මම මේ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. මමත් නැති බැරි මිනිහෙක්. ඔයාලා වගේම ඒකින්ද මාවත් කුසල ගන්න හොඳ තැනකට ගේන්න. ඔයාලගේ හතරේ මං ඉත ගන්නවා. හැම විටම ආවත් වීරිය මරණයක්. ඒ වගේම මං ගොඩක් කියන්න කැමති මගේ නිලන්ත සහෝදරයා මගේ මේ වැඩි මේ දේශපාලන කටයුතු වල සෑන්ඩ් ලොකු අයියා මට ලොකු අයියා කියන්නේ ශක්තිය දුන්නේ එතුමා තමයි. එතුමා මං කියනවා නිලන්ත අපි යන් දායා මාට්ට කියලා. එතුමා 10ටම ඇවිල්ලා ඉන්නවා. මට හරි මාර සත්‍යයක් අඩු. මට වඩා වේගෙන් ඉන්නවා කියලා. එතුමාම මට මගේ දේශපාලනේ මට දාගන්න බැරි වුණා. ඒ කියන්නේ රජයේ සේවකයෙක්. නැත්තම් එතුමා මාත් එක්ක අත්වල බඳ ගන්නවා. කමන්නේ ඒත් ඉන්නවා මාත් එක්ක. මම ආදරෙන් ඇත්තටම හරි ආදරෙන් හරි හොඳ කෙනෙක් මාත් එක්ක ඉන්නේ. ඒ වගේම මගේ යාළුවෝ පිරිසක් ඉන්නවා. සෑහෙන මේ මගේ මැතිවරණ වැඩවලට සෑහෙන උදව් කරා. නම් වශයෙන් කියන්න ගොඩාක් ඉන්නවා. මගේ අමිල මගේ දරුවෙක් වගේ. ඒ වගේම මගේ සුබමල්ලි. ඒ වගේම මගේ මදුෂාන්. අපේ අතරම මම කියන්න ඕනේ අපේ චතුරංග මගේ දරුවෙක් වගේ මම හරි ආදරේ. මේ දවස් ටිකේ එයාගේ වාහනේ තමයි මං ගියේ. මටත් වාහන තියෙනවා. ඉතින් මං මෙයාගේ වාහනේ තියෙන මම මට තව වාහනකේ චතුරංග වාහනයක් ගේනවා. මං ඒක යනවා එනවා මම නිකන් සෝබිය යනවා එනවා. ඒ වගේ මගේ ඩෑනියල් මගේ සහෝදරයා උඩ ගොඩාක් ස්තුති කරන්න ඕනේ. ජයග්‍රහණ මහන්සියා ඩෑනියල් මට ගොඩාක් සත්‍ය. ඒ වගේම අපේ නිතින් තිලකරත්න මහත්තයා රංජන් තිලකරත්න මහත්තයා මම එයත් එක්ක නිතින් හැටියට නෙමෙයි මම ඇසුරු කරේ. මගේ යහළුවෙක් මගේ සහෝදරෙක් විදිහට. එයා මගෙත් එක්ක කරට අත දාගෙන කතා බහ කරනවා. මම හරි ආසයි එතුමාට. එතුමා මේ දවස් ටිකේ ගෙදර ගියේ නෑලු. දුකෙන් ඉන්නේ ගෙදර එළවලා. එතුමා අපිත් එක්ක කටයුතු කරනවා. කොළඹ නගරාධිපතිවරේ මම සතුටින් පසුබසාව මේ බලගෙනකොට චාල්ස් අයියා එතුමා කෙනෙක්. මම හරි ආදරේ. ඒ වගේ අපේ හදවතට මගේ තවත් පිරිසක් ඉන්නවා අපේ. ඉතින් මේ නගරාධිපතියන් ඔබට ආශිර්වාද මෙදික මම ප්‍රකාශ කරනවා. මට ශක්තිය. එහෙනම් මගේ ආදරණීය ජනතාවනේ ඇවිල්ලා ඉන්නවා. මගේ නාමල් ඉන්නවා මගේ සහෝදරයා. හැම විටම මාත් එක්ක ඉන්නවා. මාත් එක්ක තරඟ වදිනවා. ධාතුනේ
මගේ නැවේ මගේ සහකරු මම කැප්ටන් ඒ අතරතුරේ නැත්නම් තව ඉන්නවා ගොඩාක් නම් දන්නේ සමා වෙන්න ඕනේ ඒ වගේම තව ගොඩාක් යාළුවෝ ඉන්නවා එයාලට ඔක්කොම මගේ ස්තුති පුද කරනවා ඒ වගේම අපේ ශ්‍රී ලංකා පොලිසිය මාතෘන්ට මගේ එදහංගම මගේ ස්තුති පුද කරනවා ඒ තරම් මට උදව් කරා මේ දවස් ටිකේ මං යන තැන් වලට කොයිද යන්නේ කියලා මට මරණ තරණයක් තියෙනවා කියලා මට ආරක්ෂාව දුන්නා. ඇත්තටම මම ගෞරවයෙන් යාලා ස්තුති පුද කරනවා. ඒ වගේම අපේ මේජර් සේවන පොලිසිය වෛද්‍යමාත මේ අඩේ ගහද්දි අඩේ ගන්න වෙන කොයිද ඇඩ්‍රස් එක කරගෙන ගහන්න මෙතෙන්ට ආවිලා ඇඩ්‍රස් මේක ගන්නවා. ඉතින් මාත්‍යා කියන අරේනේ ඇඩ්‍රස් එක ඉතින් මේ කොයිද ගන්න කියලා. ඔව් මේ ගලවන්න කියලා. මං ටක් ගාලා ගියා සර්. එහෙම කරන්න එපා මං ගමේ පොලිසිය කියලා මං ආදරෙන් කියනවා සර් අයි සර් මට එමු කරන්න ටක් ගාලා. පස්සේ සර් කිව්වා අනේ වාද අපි දන්නේ කමන්න මොනවා ගන්නද කියලා. ඒ තරම් ආදරේ පොලිසියට ස්තුති සර්. ඒ තරම් අපිට කාට වැරදි කරන්න පුළුවන් අපිට එමන අපිට වැරදි අපිට හොද කරලා තියෙන්නේ. අපිත් එහෙමයි දැක්කා සර් කියලා කතා කරනවා. එයාලගේ රාජකාරිය කරන්න ඕනේ බාධා කරන්න නරකයි. යම් කිසි වෙලේ මොකක් ප්‍රශ්නයක් ඇති වුණොත් එයාලා සම්පූර්ණයෙන් ඉන්න නිලධාරිගොල්ලෝ වගේ කියන්න ඕනේ. ඉතින් ඒකෙන්ද එයාලා අපිට උදව් කරා. ඉස්සු සර් හරි. එහෙනම් මම මෙතන මගේ ආදරණීය ජනතාවට කියනවා නෑ අය මතක තියාගන්න. ඔයාලගේ ලස්සන වටින ඡන්දේ මෙදාපාර මේ චාලයට දෙන්න. චාල මාමර වෙන්න. සාතු ගැටේට සුබ සන්ධ්‍යාවක් සුබ රාත්‍රියක් මගේ ආදරණීය ජනතාවට යේසු මිදයි උසරාය සුබ රාත්‍රියක් ජයන්ජයවා ආදරේ ආසකරා මනෝරමජෝලා පාලස්තර ආදරණීය නායකයන්යි රේජිනල් සම්මානේ ආදරණීය ජනතා පුත්‍රයා අවදින කීපයෙන් මගාලි ආදරණීය